වෙලාවේ පෙම් පණිවිඩ අරන් ගියේ කුරුල්ලෙක් එහෙමත් නැත්නම් සුළඟ ඔය වගේ ස්වභාව సౌందර්යයට හරියට නෑකම් කිව්වා මේ පෙම් පණිවිඩ ආදරය. ඉතින් නිරෝෂා විරාජිනිය ගායනා කරනවා ගීතයක් දුහුළු මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි මොනවද ලියන්නේ? පෙම් පණිවිඩ යැව්වේ සමනලයෙක් අතේ. ගීතය ගායනා කරන්නේ ශ්‍රියා නිද සිල්වා ආදරණීය ගායන ශිල්පිනිය. ඔබටයි දැන් වේදිකාව. ගායන ශිල්පිනියට අපගේ ගෞරවනීය ආදරණීය ස්තුතිය ලස්සනට ගීත ගායනා කළා.